යම් කෙනෙක් තමන් ගැන තව කෙනෙක් කිපුණට පස්සේ ඒ කිපිච්ච කෙනාට පෙරලා තමනුත් කිපෙනවා නම් ඒකෙන් හානිය වෙන්නේ තමන්ටමයි. මේක ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕන එකක්. අපේ ජීවිතවල පින්වතුනි අපි හිතන්නේම මේ පැත්තෙන්නේ. අපි කල්පනා කරන්නේ කිපිච්ච කෙනාට අපිත් කිපෙන්න ඕන. බයින කෙනාට අපි බයින්න ඕන. කටපියන් ඉඳලා හරියන්නේ නැහැ. අපිට එකක් කියනවනම් අපි දෙකක් කියන්න ඕන. අපිට දෙකක් කියනවනම් අපි හතරක් කියන්න ඕන. එහෙම අපි කතා කරේ නැත්නම් ඕකුන් හිතයි අපි නිවටයෝ කියලා. අපි ඔය වගේමනේ අපි කල්පනා කරන්නේ. අපිට ඉතින් අනිත් අය ගොඩාක් වෙලාවට දෙන උපදේශුත් එහෙමනේ. කියනවනේ ඔයා නිකන් කටපියන් ඉන්න එපා ඊට පස්සේ ඔයාගේ නිවටකම කියලා හිතයි. ඊළඟට ඔළුවට අත හොදන්නේ ඔය වගේනේ කියන්නේ නේ. නමුත් ඉවසීමේ ගුණ දන්න නැනවත ඉවසනවා. මොකද කිපුණු කෙනෙක් දිහා බලාගෙන තව කෙනෙක් කිපුණා කියලා කියන්නේ එයා Tamanට අයහපත කරගත්තා. නමුත් යම්කිසි කෙනෙක් කිපුණු කෙනෙකුට පෙරලා කිපෙන්නේ නැත්නම් එයා ජය ගන්න අමාරු යුද්ධෙ දිනනවා. අනික් කෙනාට කේන්ති ගියා කියලා දැනගෙන සිහියෙන් යුක්තව යමෙක් ඉවසනවා නම් ඒ කෙනා Tamanටත් යහපත කරගන්න කෙනෙක් අනුන්ටත් යහපත කරනා කෙනෙක්. කේන්තිගත යුතු තැන්වල යමෙක් නොකිපී ඉන්නවනම් එයා දෙපැත්තටම යහපත හදනවා. හැබැයි මේ Tamanටත් අනුන්ටත් දෙපැත්තටම යහපත හදන නුවණැති පුද්ගලයා ගැන මෝඩයන්ට හිතෙන්න පුළුවන් මෙයා හරි දුර්වලෙක් නොවේ. මෙයා හරි බයගුල්ලෙක් නොවේ. එහෙම හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉවසන කෙනෙක් නම් ඕක අහන්න සූදානම්ින් ඉන්න ඕන. අපි ඉවසීම පුරුදු කර ගනිද්දී එක පැත්තකින් අපේ ඉවසීම ගැන අපිටම සතුටු වෙන්න තැනක් ඕක. යම් දවසක කවුරු හරි ඔබට කියනවා නම් මේ ඔහොම මෝඩෙක් වගේ ඉන්න එපානේ. ඔහොම නිවටෙක් වගේ ඉන්න එපා. ඇයි ඔයා එහෙම කටයුතු කරන්නේ? ඇයි අර ඔයාට බයින් වෙන කට්ටියට ඔයාට බයින්න බැරි? ඇයි ඔයගොල්ලෝ හින්ට් පාස් කරද්දී ඔයා නිකන් කටපියාන ඉන්නේ කියලා ඔබට යමෙක් කියනවා නම් එක පැත්තකින් ඔබට සතුටු වෙන්න කරුණා. මංගාවේ නම් ඉවසීම වැඩ කරනවා. අනිත් අයට පේන තරම් මගේ ඉවසීම වැඩ කරනවා කියලා. ඒක ඉවසන කෙනෙකුට ඕක අහන්නම වෙනවා. කොටින්ම දෙව්ලොවෙත් එහෙම වුණානේ. දෙදෙව්ලොවේ අධිපති සක්දෙවිඳු. ඒක අවස්ථාවක අසුරයොත් එක්ක යුද්ධයක් කළා. සුරාසුර යුද්ධයෙන් අසුරයෝ පරාද වුණා. පරදින අසුරය අතරේ හිටපු අසුර රජාව දෙව්වරු අල්ලගත්තා. අල්ලලා දෙවියෝ බැන්දා එක සුවිශේෂී බන්ධනයකින්. ඒක දිව්‍ය බන්ධනයක්. ඒක මානසික බන්ධනයක්. ඒකට කියනවා බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනය කියලා. ඒ බන්ධනෙන් බැන්දට පස්සේ අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි හිර වෙනවා. හරියට නිකන් ප්‍රතිමාවක් වගේ ඔහොම ඉන්න ඕන. ඉතින් එහෙම හිර කරලා මේ වේපචිත්ති අසුරයාව සුධර්මා දෙව් සභාවේ පැත්තක තියලා තිබ්බා. දෙව් සභාවේ කටයුතු වෙනුවෙන් සක්දෙවිඳු වෙනවා. ඔය එනකොට අර අසුරයාට දකින්න ලැබෙනවා සක්දෙවිඳු වෙනවා. ඉතින් දැන් මෙයා බෙල්ලවත් හොල්ලන්න බැරුව ඔය ඇස් දෙකෙන් මෙහෙම එනවා බලාන සක්දෙවිඳුට බයිනවා. දැන් මෙයාගේ කට හිර කරලා නැහැනේ කවුරුත්. බයිනෝ එක දිගට. ඔහේ බැනගෙන යනවා. සක්දෙවිඳු ඇහුන්නේ නැහැ වගේ උතන යනවා. ආයෙත් දෙව් සභාවේ කටයුතු ඉවර කරලා එනකොට ආයෙ බයිනෝ. සක්දෙවිඳුට ගානක් නැහැ. හැබැයි අර සක්දෙවිඳුත් එක්ක ඉන්න අනිත් දෙවරුන්ට මේක නිකන් මදි පුංචිකමක් වගේ. ඇයි මේ දෙව් සභාවටම එහෙන්න මේ අසුරයා කියවනවා සක්දෙවිඳු ඇයි මේ කට පියාගෙන යන්නේ කටට පාරක් ගහන්නවත් නැතුව කියලා හිතෙන්න ඇති දෙවියන්ට. දෙවිවරු විශේෂයෙන් ওই මාතලී දෙවියා සක්දෙවිඳුට කියලා තියෙනවා. දේවේන්ද්‍රය මොකෝ මේ වේපචිත්ති කියන අසුරයා ඔබට මෙච්චර බනින්දී ඔබ ඇයි කටපියන් ඉන්නේ? ඔබ අදක්ෂද? ඔබේ බැරිකමද? එහෙම නැත්නම් ඔබ වේපචිත්තිට බයද? සක්දෙවිඳු නැවතුණා. මාතලී දිහා හොඳට බලලා ඇහුවා මාතලී වේපචිත්තිට මා බය නෑ. වේපචිත්තිත් එක්ක කතා කරන්න මට නොහැකියාවකුත් නෑ. මං අදක්ෂත් නෑ. හැබැයි මාතලී
වේපචිත්ති බඳු අනුවනේ කිපුණා කියලා මං වගේ නුවණැත්තෙක් කිපෙන්න ඕනද කියලා ඇහුවා. එතකොට මාතලිට සතුටක් උපන්නා. අනේ අපේ නායකතුමා මේ කට පියාගෙන ඉන්නේ යම් අර්ථයක් ඇතිවයි. මාතලී කියනවා දේවේන්ද්‍රය ඔබේ ඉවසීම වටිනවා. හැබැයි මෙහෙමනේ. ඔබ ඔහොම ඉවසුවාට මෝඩයන්ට හිතෙන්නේ ඔබ බයගුළුකමට ඉවසනවා කියලා. මෝඩයන්ට හිතෙන්නේ ඔබ බැරිකමට ඉවසනවා කියලා. ඔබේ අදක්ෂකමට ඉවසනවා කියලා. මාතලී මෝඩයෝ මොන විදියටද හිතන්නේ කියන එක මට වැදගත් නෑ. මට මෝඩයන්ව සතුටු කරන්න උවමනාවක් නෑ. මාතලී මට වටින්නේ සදත්තා පරමාත්තා මගේ යහපතයි. කාන්තයා බිහියෝන විජ්ජති ඉවසීමට වැඩි තරම් වූ කිසිවක්ම නෑ මාතලී. නුවණැත්තෝ ඒක දන්නවා. එනිසා මට මෝඩයෝ සතුටු කරන්න උවමනාවක් නෑ. මං නුවණැත්තෙක් කළ යුතු විදිහට කටයුතු කරනවා. මං හිතනවා ඔබට මේක හොඳ ආදර්ශයක්. තමන්ගේ මෙත්සිත කාටවත් නසන්න දෙන්න එපා. තමන්ගේ ඉවසීම කාටවත් නසන්න දෙන්න එපා. මෙත්සිත නසාගන්නේ මෝඩයෝ. ඒ මෝඩයෝ තලයට එකතු වෙන්න එපා. ඉවසීම නසාගන්නේ මෝඩයෝ. මෝඩයන්ගේ තලයට එකතු වෙන්න එපා. සක්දිවිඳු වගේ ඥානවන්තයෙක් හිටපු එක කොච්චර යහපතක්ද කියලා තේරෙනවා. ඒක අවස්ථාවක පින්වතුනි සුධර්මා දෙව් සභාවේ එදා සක්දිවිඳු හිටියේ නෑ. පාණ්ඩු කම්බල සෛලාසනේ මුර කරනවනේ දෙවිවරු. ඒ මුර කරගෙන ඉන්න දෙවිවරුන්ට එකපාර දකින්න ලැබුණා අමුතු සතෙක් අර පාණ්ඩු කම්බල සෛලාසනේ උඩ පහළ වුණා. නිකන් කැතම කැතයි අවපහ ගැන්වෙච්ච සතෙක්. අර දෙවිවරුන්ට දැන් ඒ දෙවිවරු හරි පිළිකුලයිනේ. අර කැත සතා නිසා මෙහෙම අතින් අයින් කරන්න කැමති වුණේ. ඒ දෙවිවරු අර පහළ වෙච්ච සතා ගැන කිපිලා ඒ සතාව පිළිකුල් කරලා බයින්න පටන් ගත්තා. මේ ඕක අපේ මහරජුරුවන්නේ පුටුව. ඕකේ වාඩි වෙන්නේ සක්දිවිඳු. බෑපන් ඕකේ කියලා බයින්න පටන් ගත්තා. දෙවිවරු බයිනකොට අර පහළ වෙච්ච සතාගේ කැත නැතුව ගියා. ඒක නිකන් පෙනුමට ආවා. ටික ලොකු වෙන්න පටන් ගත්තා. අන්තිමේ දිව්‍ය කුමාරයෙකුගේ වගේ සෝභා ඇවිල්ලා අර පුටුවෙන් එකයි වාඩි වුණා. එතකොටම වෙලාවට සක්දිවිඳු ආවා. සක්දිවිඳු සාමාන්‍යයෙන් ඔය මග කියන මානවක කාලෙම සක්දෙව් වත් පුරනවනේ. සක්දිවිඳු කෙනෙක් වෙන කෙනෙක් මනුලොවේ ඉන්නකොට සක්දෙව් වත් පුරනවා. මං දිවි තියෙන තුරාම මව්පියන් හට සලකන්නෙමි. මම දිවි තියනා තුරාම වැඩිහිටියන් පුදමි. මම දිවි තියනා තුරාම සත්‍ය වචන කතා කරමි. මා දිවි තියනා තුරා මිහිරි වචන කතා කරමි. මා දිවි තියනා තුරාම කේලමින් වලකින්නෙමි. මන් දිවි තියනා තුරාවටම මෙත්සිතින් වසමි. දිවි තියනා තෙක් මා දම්පැන් පුදමි. ඔය තමයි සක්දිවිඳුගේ සප්ත ව්‍රත. ජීවිත කාලෙම ඌව සමාදන් වෙලා හිටපු පිනෙන් සක්දිවිඳු උනාට පස්සේ ඕක අතාරීද? ඉතින් ඒ සක්දිවිඳානෝ මෙත්සිතින් ඉන්න කෙනෙක්. මෙත්සිත පතුරවාගෙන සක්දිවිඳු ආවා සුධර්මා සභාවට. පාණ්ඩු කම්බල සෛලාසනේ වාඩි වෙලා ඉන්නවා පුටුවේ කෙනෙක්. සක්දිවිඳුට කේන්ති ගියේ නැහැ. සක්දිවිඳු ඔහු දිහා බැලුවා. ඔහුට මෙත්සිත පැතිරෙව්වා. මෛත්‍රියෙන්ම කිව්වා මමයි දෙදෙව්ලොවේ අධිපති සක්දිවිඳු. මමයි දෙදෙව්ලොවේ අධිපති සක්දිවිඳු. ඔය පුටුව මගේ කිව්වා. ඒ වචන ටික විතරයි කියන්න ඕනුනේ. ඒ ටික කියනකොටම නිකන් පිම්බිච්චි බැලුණේක හුලම් බහිනවා වගේ අනේ පොඩි වුණා. කළු වුණා, අවපැහැ ගැන්නුණා, නොපෙනී ගියා. දෙවුරුන්ට හිතා ගන්න බෑ මේ උනේ මොකද්ද කියලා. දෙවිවරු ඇහුවා ඈ දේවේන්ද්‍රේ මොකක්ද උනේ? අපි මෙච්චර කිව්වට ඒ සතා ගියේ නෑනේ. ඔබ ඇවිල්ලා වචන දෙකයි කිව්වේ. ඔහු නොපෙනී ගියානේ. කිව්වත් දෙවිවරුනි නිදුක්වරුනි ඒ ක්‍රෝධය අනුභව කරන යක්ෂයෙක්. ඒ ක්‍රෝධය අනුභව කරන යක්ෂය ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙච්ච ගමන්
නුබලා එකතු වෙලා සංග්‍රහ කළා නුවෑ කිව්වා. ඔක්කොම දෙවිවරු එයා කණ්ඩ කැමති දේවල් වලින්ම සංග්‍රහය දුන්නා. මං ඇවිල්ලා සංග්‍රහය අත්හිටුවා කිව්වා. ඒ හින්දා කිව්ව නොපෙනී ගියේ. ඉතින් ඒ වගේ පින්වතුනි අපේ ජීවිතවල අපි යම් මේ ඉවසීමක් මෛත්‍රයක් වගේ ගුණයක් පුරුදු කරනවා නම් ඒ ගුණදම් කියලා කියන්නේ නම් අපේ ජීවිතෙත් සුන්දර කරනවා අපි වටේ ඉන්න අනිත් අයටත් ඒකෙන් සැප හැදෙනවා. දැන් සග්දෙවිඳු එදා හිටපු නිසානේ අර පුටුව ආක්‍රමණය කරන්න යාපු යකාට බැරුව ගියේ. නැත්තම් අර කිපුණු දෙවිවරු තලේ ඒ යකා පුටුවේ වාඩි වෙලා නිකන් දෙව් සභාවෙම ආක්‍රමණය කරන්න තිබ්බනේ. මෛත්‍රිය.